සජිත් දෙසැම්බර් ජනාධිපති වෙනවා නම් මම ජනවාරි ජනාධිපති වෙනවා කියනවා. ඒ කියන්නේ බත්තර මුල්ලේ සීලරතන හාමුදුරන්ට ජනාධිපති වෙන්න පුළුවන් සජිත් ජනාධිපති වෙනවා. රටවල් වල ඡන්දෙට රොඩි රැස්වීම තියෙනවා. පෝස්ටර් නැහැ, කටවුට් නැහැ. රැස්වීමක් තියෙනවා. ඒ රැස්වීම තමයි තියෙන්නේ. මිනිස්සු පාඩුවේ කියලා ඡන්දෙ දානවා. අපි ඉතින් මං කිව්වා ඒකට අපි තව ටිකක් යන්න ඕනේ කිව්වා නේ. අපිත් බලන්න ඕනේ කිව්වා. තව ටිකක් යන්න ඕනේ කිව්වා. රැස්වීම නොකර බෑ. ගම් වලට යන්න ඕනේ මිනිස්සු දැනුවත් කරලා. මොකද ආණ්ඩුවක් කියපු දේවල් කරනවා නම් ඒ ආණ්ඩුවට ඡන්ද දෙන එක මිනිස්සු බලන්නේ නැහැ නිකන්. හැබැයි ඉතින් පහුගිය කාලේ අපිට එහෙම නෙමෙයි නේ. කියපු බොරු වලට රැවටුනේ නැතයි නැද්ද? ඈ? එහෙමත් උනානේ මිනිස්සු කියපු බොරු වලට රැවටුණා. ඈ? පන්සල මොකක්ද කිව්වේ? දලදාව ඉවරයි කිව්වා. ඈ? පෙරහැර නවත්තනවා කිව්වා. මල් මොකද්ද අපිට නේ දානෙ දෙන්න දෙන්නේ නැහැ කිව්වා. ඈ? කොහොම නේද කිව්වේ? හැබැයි ඔක්කොම ඇවිල්ලා දලදාව වඳිනවා මේ දවස්වල. පොලිමේ ඉඳලා වඳිනවා. හොඳයි නේද? දැන් ඒගොල්ලෝ හිතන් හිටියේ අපි මිනිස්සු නෙමෙයි අපිට මේ සංස්කෘතිය තේරෙන්නේ නැහැ නෙමෙයි. ඒගොල්ලෝ ඔයගොල්ලෝ බය කරන්න හැදුවා. ජාතික ජන බලවේගය આવුත් මෙහෙමයි කියලා. නෑ. මේ රටේ සංස්කෘතිය මිනිස්සුන්ගේ සංස්කෘතියෙන් මිනිස්සුන්ගේ සහෝදරත්වය සහයෝගීතාවය ඔක්කොම අඳුරනවා අපි. ඒ නිසා මේ මැතිවරණයත් එක්ක අපි රටේ දේශපාලනයේ ලොකු පරිවර්තනයක් කරා. එසයි ලොකු පරිවර්තනයත් එක්ක මේ ඡන්දේ තියෙන වැදගත්කම මේ ඡන්දේ අපිට ඇයි වැදගත් වෙන්නේ කියන කාරණේ තමයි මට ඕගොල්ලොත් එක්ක කියන්න තියෙන්නේ. ඔය කියන ගමන් ප්‍රවෘත්තියෙන් බලනවානේ දැන් මේගොල්ලෝ ඔය යනකොට ගිහිලා ප්‍රවෘත්තියට දානවනේ. දානකොට කියන සමහර ප්‍රවෘත්තියෙන් බලලා hina වෙනකොට පොඩ්ඩක් පරිස්සමෙන් නේ. ඊළඟ දෙන්නත් පුළුවන් සමහර ඒවාට. දැන් සතියකට කලින් කිව්වා කබීර් හසීම් බය වෙන්න එපා දෙසැම්බර් වෙනකොට සජිත් ජනපති කරලා දෙනවා කිව්වා. චුට්ටක් බලන්න ඕන කොහේ හරි රටකටවත් යන්නත් දන්නේ නැහැ කට්ටිය මිනිස්සුවත් නැති තැනකට මොකද. ඒ රටේ ගිහපුවා මං ජනාධිපති කිව්වම ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ කවුරුවත් නැහැ. නේද? වෙන කොහෙද ගිහිල්ලා? මරු වැඩේ කියන්නේ ඊට පස්සේ බත්තර මුල්ලේ සීලරතන හාමුදුරුවෝ කිව්වා සජිත් දෙසැම්බර් ජනාධිපති නම් මං ජනවාරි ජනාධිපති කිව්වා. මොකක්ද කියන්නේ? සජිත් දෙසැම්බර් ජනාධිපති වෙනවා නම් මම ජනවාරි ජනාධිපති වෙනවා කිව්වා. ඒ කියන්නේ බත්තර මුල්ලේ සීලරතන හාමුදුරන්ට ජනාධිපති වෙන්න පුළුවන් සජිත් ජනාධිපති වෙනවා. ඒකෙන් කියන්නේ මොකද්ද? ඈ? අය ලොවෙත් ඉතින් නේද? ජනාධිපති වෙන්නේ නැහැ. ඒ නිසා ඔය ප්‍රවෘත්ති වල යනකොට එක එක කියනවා. ඉතින් මම කිව්වේ ඒකයි. ඒවත් යනවා. ඒවත් බලාගෙන මේ එන මැතිවරණය පිළිබඳව තියෙන වැදගත්කම තමයි. මේක අපේ ආණ්ඩුවේ පළවෙනි ඡන්දය. ඔයගොල්ලෝ ඔක්කොම එකතු වෙලා අපි ආණ්ඩුවක් හැදුවානේ. අපි ආණ්ඩුවක් හැදුවා මාස 60කට රට අපිට බාර දුන්නා. දැන් මාස කීයක් ගියාද? ඈ? මාස දැන් 6 වෙනි එක යනවා යන්තම් නේද? 6 පටන් ගත්ත විතරයි. තව මාස කීයක් තියෙනවද? 54ක්ම තියෙනවා. 55ක් 54ක්ම තියෙනවා. එහෙනම් මේ මාස 54න් අපි මාස 60න් මාස 5යි 5 මාරකුත් නැහැ. මාස 5යි වැඩ කරලා තියෙනවා. ඒ මාස 5ට කරපු දේවලුයි අවුරුදු 76ක් අනිත් අය කරපු දේවල් දෙපැත්තට අරන් බලමු. ඈ? අපි කියන්නේ ඒකයි ඔයගොල්ලෝ හදපු ආණ්ඩුව, ඔයගොල්ලෝ ගහපු කතිරේ, ඔයගොල්ලන්ගේ ගෞරවයයි, ඒ කතිරේ වටිනාකමයි දෙකම රැකලා තමයි මේ ආණ්ඩුව වැඩ කරලා තියෙන්නේ.